ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා Hello guys, welcome back to my channel. වෙනදා වගේ මද vlog එකටත් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද යුනිවර්සිටි එකේ අපිට ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම vlog එකත් එක්ක උදේ මට එක්සෑම්ස් තිබ්බා. මම මේ යද්දිත් අපේ යාළුවෝ ටික වැඩ පටන් අරගෙන තමයි තිබ්බේ. පහුගිය දවස් ටිකෙත් එයාලා ගොඩාක් මහන්සි වෙලා තිබ්බ මේ වැඩේට. ඉතින් ඇත්තටම හැමෝවම උදව් කරපු හැමෝවම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මේ පේනවත් වගේම කට්ටිය කඩිමුඩිය වැඩ. මේ තියෙන්නේ සීනියර්ස්ලාට දෙන gift එක. ඒකටත් මම ගොඩාක් ආස වුණා. ඒක ඇත්තටම හරිම ලස්සනයි. තව පැත්තකින් ටේබල් ඇරේන්ජ්මන්ට් එකේ ඩෙකරේෂන් ලෑස්ති කරනවා. ඊට පස්සේ එන්ට්‍රන්ස් එකේ ඩෙකරේෂන් එක හදනවා. එතකොට අපේ ෆොටෝ බූත් එකේ වැඩේ කරනවා. හැමෝම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ එතන තියෙන වැඩවලට උදව් වෙලා 5:00 විතර අපි ආවා ලෑස්ති වෙන්න. අපේ බැච් එකේ ඩ්‍රෙස් කෝඩ් එක උනේ බ්ලැක්. ඉතින් පොඩ්ඩක් වක්සන වෙලා යන්න බෑ. ආයේ ඉතින් මෙයාම නම් වෙලාවට එළියට බස්සනවා බොරු. එහෙනම් ඉතින් පාටියේදී හම්බෙමු. ඉතින් දවස් ගානක මහන්සියේ අන්තිම ප්‍රතිඵලය තමයි ඔයාලට මේ දකින්න තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනුවෙන් මහන්සි වෙච්ච හැමෝටම මේ සතුට ඒ විදිහටම ඇති. ඉතින් බලන් හිටපු මොහොත මේ විදිහට ආවා. අද ජූනියර්ස්ලට වෙල්කම් එකත් අපේ ආදරණීය සීනියර්ස්ලට going down එකක් තමයි මේ විදිහට ඕගනයිස් වුනේ. සමාජ සංකේත අධ්‍යයනාංශයේ සිව්වන වසර වන අප ඔබ හැම දිනම ගෞරවයෙන් යුතුව Happiness can be found even in the darkest of times. If one only remembers Sarapasa, ඉතින් ඒ අලුත් වීමට මායාකාරී කණ්ඩායම් දෙකක් බලපානවා. ඉතින් එක් අතකින් සිව්වසරක් ඈත අතීතයට ගිය විට අලුත් සිහින පොඩි බඳ කැරණි කන්ද තරණය කරපු කොටසක් දැස් දල්වාගෙන එක් පසුකින් හැම ඉවෙන්ට් එකේදීම වගේම මේ ඉවෙන්ට් එකේදීත් අපේ බැච් එකේ ලස්සනම වොයිස් එකෙන් සින්දුවක් අහමු. Sorry.
ඉතින් මේ වෙලාවේදී මතක් නොකරම බැරි පිරිසක් තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ආදරණීය ගුරුවරු. මං හිතන්නේ අපිට හැම තැනකදීම ලොකුම ශක්තියක් උනේ එයාලවත් ආදරයෙන් මතක් කරනවා. මට අද වගේ මතකයි ෆස්ට් ඉයර් ඉද්දී ස්ටඩ් ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න ලොකුම හේතුව උනේ මංජුල සර්. ඉතින් ආදරයෙන් මතක් කරනවා එයාලව. ඊට පස්සේ ඉවෙන්ට් එකේ පොඩි ගේම්ස් වගේක් කරා. ෆන් ගේම්ස් වගේක්. එතකොට මේ ජූනියර්ස් ලගේ ඩාන්ස් එක. අපේ ආදරණීය අයියලා අක්කලා අවුරුදු 4ක සරසවි ජීවිතය පුරාවට එයාලා එකතු කරගත්ත මතකවල මතකාවර්ජනය. විශ්වවිද්‍යාලයට එන හැම කෙනෙක්ටම මේක පොදු දෙයක්. කට්ටියක් එද්දි කට්ටියක් යනවා. අන්තිමට අපි මේ අවුරුදු 4 පුරාවටම එකතු කරගත්ත මතක විතරක් මේ විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ DJ පාටි එක පටන් ගත්තා. මෙතන ඉඳන් තියෙන ඉතින් මගේ නැටුමට උපන් හපන් යාළුවන්ගේ හපන්කම් බලන්න.
ඉතින් ඒ විදිහට ඒ ලස්සන දවසේ අවසානයට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. නිදහස් අධ්‍යාපනයේ හින්දා අත්තටු ලැබුණු මිනිස්සු මේ විදිහට එක දවසක හරි ලස්සනට විසිර යනවා. ඉතින් ආදරණීය අයියේ අක්කේ ඔයාලගේ අනාගත ජීවිතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාත් මගේ ලොග් එක බලන ආදරණීය නංගියෙක් මල්ලියෙක් නම් මට ඔයාට කියන්න තියෙන්නේ අධ්‍යාපනය තමයි ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ලොකුම අවිය. ඉතින් හොඳට ඉගෙන ගන්න. එහෙනම් ඉතින් තවත් දවසක ලස්සන ලොග් එකකින් හම්බෙනකම් ආදරණීය ඔයාලා පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්න. බොහෝපෙම් කවිලියු පසුගත සියුම් කැපුමක් මෙන්රදී නොලී කවියක් තිබිය නොහැකිද හදේයක් රිතුමක් දිදී තියුණුතු සෙත් ලෙසින් සැමරුම් සිමින් පාරමුත්තනී සිදිනු හැකි වෙත කෙලෙසකි කලක එවන් හත පාරන බැබ